Hello guys, welcome back to my YouTube channel. මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඇති කියලා. අපි එහෙනම් බලමු මේ වීඩියෝ එකේ මොනවද වෙන්නේ කියලා. අද මම ෆ්ලෑෂ් කාඩ්ස් ටිකක් හදන්න තමයි යන්නේ. ඉතින් ඒක හදන්න කලින් මම මුලින්ම Pinterest එකෙන් පොඩි ideas ටිකක් ගත්තා. ඉතින් මේ ෆ්ලෑෂ් කාඩ් එක කියන්නේ මොකද්ද? අපිට පුළුවන් අපි පාඩම් කරනකොට අපිට හම්බ වෙන වැදගත් පොයින්ට්ස් ඒ වගේම වැදගත් සමහර කරුණු ඉක්මනටම මතක තියාගන්න වගේම ලේසියෙන් පාඩම් කරගන්න මෙන්න මේ ෆ්ලෑෂ් කාඩ්ස් වල ලියලා අපිට තියාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන්නේ දවසින් දවස ඒ කාඩ්ස් බලලා නැවත නැවත ඒ කරුණු ටික රිවයිස් කරන්න. මම ෆ්ලෑෂ් කාඩ් හදන්න මෙන්න මේ වගේ කාඩ්බෝඩ් කීපයක් ගත්තා. ඔයාලට පුළුවන් බෙස්ටල් බෝඩ් එකක් වගේ ගන්න. එහෙනම් ඉතින් බලන්න මම කොහොමද ෆ්ලෑෂ් කාඩ්ස් හදුවේ කියලා. ඔයා මගේ වීඩියෝස් බලන්නේ මගේ channel එක subscribe කරලා නෙවෙයි නම් දැන් මගෙන් subscribe කරන්න. මම මේ වගේ තවත් ලස්සන වීඩියෝස් ඉදිරියට අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මට ඒවා හදනකොට පියවරෙන් පියවර වීඩියෝස් ගන්න බැරි වුණා. ඒවා හදන ගමන් ගත්ත පුංචි ක්ලිප්ස් ටිකක් තමයි මම මේ දාලා තියෙන්නේ. ඉතින් මං හිතනවා ඔයාලට මේකෙන් පොඩි අයිඩියා එකක් හරි ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. පොඩි බ්‍රේක් එකකුත් අරගෙන මම ආයෙත් පාඩම් කරන්න ගියා. මම මෙතන මේ ගන්නේ ක්ලාස් එකකින් දාපු PDF එකක්. print out එකත් අරන් ඉවරුණාන් පස්සේ තමයි මම දැක්කේ එකම කොලේ දෙපාරකට අරන්. මං ඔතන ඔය පෙන්නන්නේ ඒ ගත්ත පිටු දෙක. It's okay. අපි යන් එහෙනම් දැන් පාඩම් කරන්න. මම ඒ ගත්ත PDF එක VS වල සෙමිනාර් එකක PDF එකක්. දැන් මට තියෙන්නේ එක දිගට ඒ සෙමිනාර් එක බලලා ඉවර කරන්න. මම පාඩම් කර කර ඉන්නකොට අම්මා මට තේ එකක් ගෙනල්ලා දුන්නා. තේ එකත් බොන ගමන් මම ආයෙත් රෙකෝඩින් එක කම්ප්ලීට් කරන්න පටන් ගත්තා. ඒකත් බලලා ඉවර වෙලා පුංචි බ්‍රේක් එකක් ආයෙත් ගත්තා. ඊට පස්සේ මම පාඩම් කරන්න වෙන තැනකට ගියා. ඔයාලටත් එක දිගට එක තැනක ඉඳන් පාඩම් කරන්න බැරි නම් ටික වෙලාවක් ඉඳලා වෙන තැනකට ගිහින් පාඩම් කරලා බලන්න. එතකොට කලින් විදිහටම පාඩම් කරන්න පුළුවන්. ඊට පස්සේ මම හවස් වුණ නිසා වොෂ් එකක් දාලා පහන තියන්න ලෑස්ති වුණා. අද මම රස සුප් එකක් හැදුවා. ඒකත් රස විඳින ගමන් මම පොඩි බ්‍රේක් එකක් ගත්තා. එහෙනම් guys අදට වීඩියෝ එක ඉවරයි. අලුත් වීඩියෝ එකක් අරන් යනකම් මගේ channel එක subscribe කරලා තියාගන්න.
bye, thanks for watching.